කුවේනි ලතෝනි දුන්නගල තෝනිගලයි. පරමාකන්ද පිළිබඳව අපි කතා කරන ඉතිහාසය මහා වංශයේදී විජය රජතුමාගෙන් පස්සේ බුදුදහම ලංකාවට ආවට පස්සේ මේක බෞද්ධ සිද්ධාස්ථානයක් විදියට ගන්න ඉතිහාසයක් නේ තියෙන්නේ. ලංකාවේ දිගම සෙල්ලිපිය තෝනිගල. අපිට වැදගත් වෙන්නේ කුවේනිගේ කතාවත් ඒ ආශ්‍රය කරගත්ත මේ ප්‍රදේශයේ ජනාවාසකරණයක්, ඔවුන් ජීවත් වෙච්ච පරිසරයක්, ඔවුන් ඒ ජීවත් වීම පිණිස කොයි විදිහේ ක්‍රියාකාරකම් ටිකක් මේ ප්‍රදේශයේ කරලා තියෙනවද කියන කාරණාවත් තමයි අපිට වැදගත්. ඒ කියන්නේ කුවේනි ලතෝනිගලට එනකොට පරමාකන්ද මේ විදියට තිබ්බද? පරමාකන්ද එදා අච්චගලක විහාරය, අච්ච නගරය. එතකොට මෙතර පැහැදිලිවම අච්ච නගරේ තවුරුකීය නගරය කියලා ශිලාලේඛනවත් සඳහන් කරලා කුවේනි කියන්නේ කවුද? යක්ක ගෝත්‍රිකයෝ කියන්නේ කවුද? ඔවුන් මේ ජීවත් වෙච්ච මේ පරිසරයේ කොයි විදිහේ පරිසරයක්ද? ඔව් මොනවද කළේ? එතකොට ඒත් එක්ක කුවේනි ඇතුළු පිරිස එකපාරට විජය රජතුමා එනකොට පහළ වෙච්ච අය නෙවෙයිනේ විරාජ. එතකොට එහෙනම් ඒ අයගේ પરම්පරාවක් තිබිය යුතුයිනේ. රාවණා කියන තැනට මහා බලි තරු රවුළු ආදී කොට ගත්ත රජ පෙළපතට යන්න වෙයි. හැබැයි තව කෙනෙකුට මේක නාවට කරුණක් භාවනාවෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ රාවණ પરම්පරාව කොයි වගේද? ඇත්තටම රාවණ කෙනෙක් හිටියද? එහෙම නැත්නම් විජය රජතුමාගෙන්ද මේ પરම්පරා සියල්ල ආරම්භ වුනේ? ඇත්ත මොකක්ද? තිත්ත මොකක්ද කියලා දෙන්තකම හිම YouTube නාලිකාවත් එක රැඳී ඉන්නවා. අයිබෝන් කෙලයන්ගේ පුරාණය සොයා යන දෙරණතක මහිම ඔන්න අපි YouTube channel එක ඔබ කලින් වීඩියෝ එක බලුවා නම් සඳහන් කරලා තියෙනවා මේ දෙරණතක මහිම YouTube නාලිකාව හරහා අපි ඔබත් සමග කතා බහ කරන්න සූදානම් වෙන්නේ මොකක්ද කියන කාරණය. ඉතින් හැමදෙරෝනේ තිරුවන් සරණයි. ඉතින් කෙලයන්ගේ පුරාණය කියලා කියන්නේ තාමත් වෙනස් දෙයක්, වෙනස් මාතෘකාවක් අපි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මම කැමති මෙතන මීට නුදුරින් තියෙන තෝනිගල, එහෙම නැත්නම් ලතෝනිගල, එහෙම නැත්නම් කුවේනිගල විවිධ නම් වලින් හඳුන්වන තෝනිගල ඉඳන්ම මේ කුවේනිගේ પરම්පරාව කොයි විදිහටද මේ පරමාකන්දත් එක්ක සම්බන්ධකම් වලට උරුමකම් කියන්නේ. ඔව් ඇත්තටම අපි ඔබතුමා කිව්වා වගේ තෝනිගල බොහොම නුදුරින් ඉන්නේ. ඒ පැත්තෙන් තෝනිගල තාමත් අපි පරමකන්දේදී මම ඔබතුමාටත් යෝජනා කළේ තව ටිකක් මේ පරමකන්දේ ඉඳලා යමක් කතා කරලම තෝනිගලට යමු කියන කතාව. ඒ ප්‍රවේශය අපි එතනින් ගමු. එතකොට ඔබතුමා මගේ අහනවා තෝනිගල සම්බන්ධයෙන්. තෝනිගල වර්තමානයේදී වැදගත් කාරණාවක් වෙන්නේ තෝනිගල ශිලාලේඛනය සම්බන්ධයෙන්. ඇත්තටම නමුත් ඇත්තටම අපි මේ ශිලාලේඛනය හෝ ලේඛනගත ඉතිහාසයට එහා යන්න දරන උත්සාහයක් කියන එක අපි නිරන්තරයෙන්ම දකින දෙයක්. එතකොට ඒත් එක්ක තමයි අපි තෝනිගල පිළිබඳව ඊට එහා ගියපු විපරමකට එබිකම් කිරීමකට උත්සාහ කරන්න. එතකොට ඇයි අපි එතනට තෝනිගල කියන්නේ කියන කාරණාව විරාජ් මහත්තයා. තෝනිගල කියනකොට එතන සඳහන් වෙනවා ලතෝනි දුන්නගල තෝනිගල වුණා කියලා. එතකොට ලතෝනි දුන්නේ කවුද කියලා කියනකොට කුවේනි ලතෝනි දුන්නගල තෝනිගලයි. ඒක ජනප්‍රවාදී කියනවා අය දරුවන්ගෙන් වෙන් වෙන වෙලාවේ ලතෝනි දීලා අය ලය පැලිලා මැරුණා කියන සංගීත කතාව. ඒ වගේම තමයි ඉතිහාසය පිළිබඳව වෙනත් ආරකට ගවේෂණය කරනකොට විජය කුමාරයාට කුවේනි විසින් ලබා දුන්නා වූ සහාය නිසා ඇයගේ වර්ගයා ඒ පැත්තෙන් පැහැදිලිවම කුවේනි යක්ක ගෝත්‍රික කාන්තාවක්. ඒක තමයි එතනදී වැදගත් වෙන්නේ. අනේක තමයි අපි හොයාගෙන යන්න ඕනේ තෙලයන්ගේ පුරාණ ඉතිහාසය. මොකද මේ කුවේනි ඇවිල්ලා දැන් යක්ෂ ගෝත්‍රික වෙනකොට විජය රජතුමා ලංකාවට එනකොට ඒ කියන්නේ මේ හා පරිසරය සම්බන්ධව ජනවාස තියෙන්නේ නැති. හරියට හරි විරාජ් මහත්තයා. ඒක තමයි අපි කතා කරන්නේ. දැන් පරමාකන්ද පිළිබඳව අපි කතා කරන ඉතිහාසය මහා වංශයේදී විජය රජතුමාගෙන් පස්සේ බුදුදහම ලංකාවට ආවට පස්සේ මේක බෞද්ධ සිද්ධාස්ථානයක් විදියට ගන්න ඉතිහාසයක් නේ තියෙන්නේ. ඇයි අපි එතනින් විතරක් මේක අල්ලගන්න උත්සාහ කරන්නේ? මේ හැම දෙයක්ම අහඹුවක් නෙමෙයිනේ විරාජ් මහත්තයා. එතකොට මේ හැමදේම අහඹුවක් නෙමෙයි. මේවට ඒ කියන සීමාවට එහා ගියපු යම් මානවීය සමතතාවයක් මේ පරිසරය තුළ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එක කතාවක් තමයි කුවේනිගේ කතාව. එතකොට කුවේනිගේ වටා ලොකු පිරිසක් ඉඳලා තියෙනවා. එතකොට ඒ අය මේ ප්‍රදේශයේ පැහැදිලිවම ජීවත් වෙලා තියෙනවා. ලංකාවේ දිගම සෙල්ලිපිය තෝනිගල. එහෙමද? ඔව් ලංකාවේ දිගම සෙල්ලිපිය තෝනිගල එක වලගම්බර රජතුමාගේ කාලේ සිද්ධ වෙන දෙයක්. ඒ තුල මේ විහාරස්ථානය ගැන කරන සඳහනක්. අපි ඒක විරාජ් මහත්තයා වෙනමම කතා කරන්නේ. මේ සෙල්ලිපිය පිළිබඳව ඒ කියන්නේ බුදුදහමත් එක්ක විහාරස්ථානයේ තිබෙන ඉතිහාසික තොරතුරු ගැන කතා කිරීමේදී අපිට ඒක වැදගත් වෙනවා. නමුත් අතරම අර හෙළයන්ගේ පුරාණ ඉතිහාසය හොයාගෙන යනකොට අපිට වැදගත් වෙන්නේ කුවේනිගේ කතාවත් ඒ ආශ්‍රය කරගත්ත මේ ප්‍රදේශයේ
ජනාවාසකරණයක් ඔවුන් ජීවත් වෙච්ච පරිසරයක් ඔවුන් ඒ ජීවත් වීම පිණිස කොයි විදිහේ ක්‍රියාකාරකම් ටිකක් මේ ප්‍රදේශයේ කරලා තියෙනවද කියන කාරණාවත් තමයි අපිට වැදගත්. එතනදී මේ විහාරස්ථානය වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ කුවේණි ලතෝනිගලට එනකොට පරමාකන්ද මේ විදියට තිබ්බද? නමුත් ඇත්තටම අපිට ජනප්‍රවාද සහ උපකල්පනයන් ඔස්සේ හිතලා බලනකොට මයිකයි මුලින්ම කිව්වේ මේ කිසිවක් අහඹුවක් නෙමෙයි විරාජ්. එතකොට විජේරාජතුමා ලංකාවට එනකොට දේවානම්පියතිස්වාතුමාගේ කාලේ බුදුදහම ලංකාවට එනකොට අහඹුවක් ලෙස මේ පරිසරයේ ගොඩ නැගුණේ නැහැ. කියන්නේ පරමාකන්ද එදා අච්චගලක විහාරය අච්ච නගරය අච්ච නගරය. එතකොට මෙතන පැහැදිලිවම අච්ච නගරයේ තවුරිකීය නගරය කියලා ශිලාලේඛනවත් සඳහන් වෙලා තියෙනවා. මේ අච්ච නගරය එකපාරට බිහි වෙච්ච නගරයක් වෙන්න බෑ. තවුරිකීය නගරය එකපාර බිහි වෙච්ච ඇති වෙච්ච නගරයක් වෙන්න බෑ. ඉතින් එහෙනම් විජේරාජතුමා ලංකාවට එනකොට කුවේණිය ඇතුළු පිරිස මේ ප්‍රදේශයේ ජීවත් වුණා. ඔවුන් කර්මාන්ත විදිහට නේද කපු ගැනීම ආදී කර්මාන්ත කරන එකත් නිරත වෙලා හිටියනම් යම්කිසි දියුණු තත්ත්වයක තිබිලා තියෙනවා. ඇදහිලි විශ්වාස පදනම් කරගත්ත ජීවන රටාවක් ඔවුන්ගේ තිබුණා. එතනදී ගස්කල් පර්වත ඇදහුවා නේද? එතකොට මලවුන් ඇදහුවා. ඒ අයගේ යක්ක ගෝත්‍රිකයින් ඇදහුවා. එතකොට යක්ෂයින් ඇදහුවා කියනවා. ඒ ඇදහිලි විශ්වාසත් එක්ක මේ පිහිටීමත් දිහා බලලා. ඔබතුමා මට කියන්නකෝ මේක අහඹුවක්ද? මේක කුවේණිය ඇතුළු පිරිස ජීවත් වෙච්ච ප්‍රදේශයේ විදිහට අරගෙන සහ මේකේ යම් ජනාවාසකරණයක් තිබුණා නම් මේ ප්‍රදේශය එහෙම නැත්නම් මේ විහාරස්ත භූමිය මේ පිහිටීම එදා හුදකලාවක්. ඒ කියන ප්‍රශ්නේ නේ. ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් තෝනිගල සම්බන්ධකම් කියනවා මිට එහා පැත්තේ මීටර 100ක් නෑ මම හිතන්නේ මෙතන උඩ ඉඳන් බැලුවොත් අපි මේ මායිමේදී ඒ වගේම තමයි ජනාවාස යම්කිසි හේකි මාහට හිතන විදියට දැන් ඔය ගෝවාසේ කියන කරුණු පදනම් කරගෙන මෙහි තිබෙන්න ඇති කියන විශ්වාසයක් තියෙනවා. බොහෝ ඒක තමයි දැන් අපි ඒක හොයාගෙන යන්න ඕනේ. එතකොට ඒක දැන් අපිට නෛතිකමය ඉතිහාසයක් නෑ. එතකොට අපිට මේ තුලින් එළියට එන ලේඛනගත ශිලාලේඛන හෝ ඒ විදිහේ ලිපි හරහා එන ඉතිහාසයකුත් නැහැ. නමුත් මම ඒකයි කිව්වේ ඒකට ප්‍රවේශය ගන්න වෙන්නේ විජේ රජතුමා ලංකාවට එනකොට මෙහි ජනාවාසකරණයක් තිබුණා. එතකොට ඒ ප්‍රදේශයේ යම් පිරිසක් ජීවත් වුණා. ඒ පිරිස අතර එක්කෙනෙක් කුවේණි. එතකොට කුවේණි අක්ක ගෝත්‍රික කාන්තාවක් විදියට ආන් එහෙනම් එතනින් පටන් ගමු අපි කුවේණි කියන්නේ කවුද? යක්ක ගෝත්‍රිකයෝ කියන්නේ කවුද? ඔවුන් ජීවත් වෙච්ච මේ පරිසරයේ කොයි විදිහේ පරිසරයක්ද? ඔව් මොනවද කළේ? එතකොට ඒත් එක්ක කුවේණිය ඇතුළු පිරිස එකපාරට විජේරාජතුමා එනකොට පහළ වෙච්ච අය නෙවෙයිනේ විරාජ්. එතකොට එහෙනම් ඒ අයගේ પરම්පරාවක් තිබිය යුතුයිනේ. ඒ પરම්පරාව මොකක්ද? ඔය කියන විදිහට දැන් ගොඩක් කට්ටියට තියෙන පෙහෙලිකාවක් තමයි කුවේණිය වෙලා යක්ෂ ගෝත්‍රික කියනනේ. යකින්නේ යක්ද නැත්නම් මනුස්ස නෑ අනේක තමයි කියන්නේ. යක්ෂ කියලා කියන්නේ ඇත්තටම එක පැත්තකින් බැලුවම එක් මානව සම්භවයක්. තේරෙනවද? අපේ රටේ ඔය කියන සීමාව වෙනකොට ගෝත්‍ර කණ්ඩායම් හතරක් ජීවත් වෙලා තියෙනවා. පැහැදිලිවම යක්ක, නාග, දේව, රාක්ෂ කියන ගෝත්‍ර කණ්ඩායම් හතර. එතකොට ඒ අවධිය වෙනකොට අපි මේ කතාවෙන් ආපහු යන්න වෙන්නේ විරාජ් ඔය රාවණා කියන තැනට මහා බලි තරු රවුළු ආදී කොට ගත්ත රජ පෙළපතට යන්න වෙන්නේ. හැබැයි තව කෙනෙකුට මේක හිනාවට කරුණක් රාවණාවෙක් ඉන්න පුළුවන් නේද? රාවණා කියලා කියන්නේ කවුද? රාවණා කියලා කියන්නේ මේ බොරු මේ චිත්‍රයක්. රාවණා කියලා කෙනෙක් හිටියේ නෑ. ওই විදිහේ ප්‍රශ්න තුල තමයි අපේ අය ජීවත් වෙන්නේ. පැහැදිලිවම හරියට හොයාගෙන ගියොත් රාවණා හඹුවක් නෙමෙයි. හැබැයි වාල්මීකිගේ රාමායනයේ තුලම පුරාවණා සම්පූර්ණ සර්වපිත්තල රාවණා කියන මව් පුරාවණා කියන. නමුත් අපේ රටේ යක්ක කියන ගෝත්‍රයෙන් ආපු රාවණා හඹුවක් නෙමෙයි. එතකොට මේ ගෝත්‍ර කණ්ඩායම මේ රාජ්‍ය පාලනය කරලා තියෙනවා. ඒ විදිහට මහා දැවැන්ත රාජ්‍ය ඉතිහාසයක් අපිට තිබිලා තියෙනවා. මේ රට එදත් දාමත් සම්පෝෂිත රටක්. ඔය කතා කරන ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා අපිට. අනිවාර්යෙන්ම කුවේණි කියන්නේ කවුද? කුවේණි කොයි විදිහටද මේ ප්‍රදේශය තුල ඉන්නේ නැත්තේ? කොයි විදිහටද කුවේණිගෙන් එහා පරම්පරාව, ඒ කියන්නේ රාවණ පරම්පරාව කොයි වගේද? ඇත්තටම රාවණ කෙනෙක් හිටියද? එහෙම නැත්නම් විජේරත්තුමාගෙන්ද මේ පරම්පරා සියල්ල ආරම්භ වුණේ? ඇත්ත මොකක්ද තිත්ත මොකක්ද කියලා දෙන්නකම YouTube නාලිකාවත් එක රැඳී ඉන්න අපි සූදානම් ඊළඟ එපිසෝඩ් එකේදී ඒ ගැන ඔබත් සමග කතා බහ කරන්න.